ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අද බ්ලොග් එකෙන් මං අරන් ආවේ අපි දෙන්න නිදහසේ ගත කරපු හවස් වරුව. එහෙනම් ඉතින් අපි බලමුකෝ වීඩියෝ එක. දැන් වෙලාව හවස 4ට විතර ඇති. හවස් වෙලා වගේ තිබ්බත් එදා පොඩ්ඩක් රස්නිගත් ඒ වගේ තිබ්බයි. කියන්නේ මම මේ වීඩියෝ එක කරන දවසේ. ඉතින් රස්නිත් එක්ක අපි දෙන්නට හිතුණා ජූස් එකක් අදාගෙන බොන්න කඩෙන් ගේනවද නැද්ද කිය කල්පනා කර කර ඉඳලා අපිට මතක් වුණා ගෙදර අලිගැට peer ටිකකුත් තිබ්බා කියලා. ඉතින් අපි දෙන්න කරපු වැඩේ තමයි අලිගැට peer ජූස් එකක් හදාගෙන බොන්න තීරණය කරා. ඉතින් අලිගැට peer ටික ඉක්මනට කපලා මං කප් එකකට ඒ ටික අරන් තියාගත්තා. ඊට පස්සේ දැන් බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මං ඉතින් කප් එකට අලිගැට peer ටික දාගෙන ඒකට සීනි ටිකකුයි සීනි ඉතින් ටිකක් වටිපුර වෙනනම් තමයි ඉතින් රස. සීනි ටිකකුත් දාගෙන ඊට පස්සේ ඒකට ලුණු චුට්ටකුත් දාගෙන දැන් මේ බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මං අලිගැට peer ටික වතුර චූට්ටක් දාලා තමයි බ්ලෙන්ඩ් කරගත්තේ. මොකද අපේ හබිතුමන් කැමති නෑ වැඩි අර එක දියාරු ගතියට බොන්නේ. යාට ගොඩක් කුඩ තමා ඕනි. ගොඩක් කූල් වෙන්න ඕන නිසා මං අයිස් කැට් ටිකකුත් දාගෙන ඒක කලවම් කරගෙන දෙන්නටම එක ජූස් වීදුරුවකට දාගත්තා. මොකද ඉතින් ගොඩක් කියලා තිබෙත් නැති නිසා දෙන්නටම එක වීදුරුවකට දාගෙන මේ දෙන්නත් එක්ක දැන් මේ පොඩි කයිවාරුවකුත් ගහගෙන බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ආයෙම වොෂ් එකක් එහෙම දාගෙන පොඩ්ඩක් එළියට ආවා මල් චුට්ටක් කඩා ගන්න මල් පූජා කරන්න. මේ දැන් ඉතින් වෙලාව කොහොම හරි 6ට 6:00ට විතර වගේ වෙලා තිබ්බා. ඉතින් රැට යන්නත් ඕනේ. ඒ නිසා මම මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා දැන් මේ මල් පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මල් පූජා කරලා ඉවර වෙලා අපි දෙන්නත් එක්කම ආවා කිචන් එක පැත්තට. මොකද අපි දෙන්නට රෑට කන්න මොනවා හරි හදාගන්න. අද ඉතින් අපි දෙන්න රෑට කන්න පොඩක් විශේෂ දෙයක් හදන්න හිතනවා. මේක ඉතින් ඔයාලා දන්නවා ඇති. එහෙනම් ඉතින් බලමුකෝ අපි මොනවද හදන්නේ කියලා. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම හබීතුමන් චිකන් ටිකක් පොඩ්ඩක් හොඳට සෝදලා පොඩි බෝල් එකකට දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මං ඉතින් ඒ අතරතුරේ 3-5 ඊට පස්සේ මිරිස් කුඩු දාලා මිරිස් බැදගත්තා. ඊට පස්සේ ඒකට මස්කරි මිශ්‍රණයනු චුට්ටක් දාලා චිකන් ටිකට හොඳට කලවම් කරලා චුට්ටක් පැත්තකින් අරන් තියාගන්න තමයි මේ හදන්නේ.
චිකන් එකට මිරිස් කුඩු ඒ පහේ ටික දාලා මම පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගත්තා. ඊට පස්සේ උයන්න අවශ්‍ය කරන ඉතුරු ටික තමයි දැන් මම මේ ලෑස්ති කරගන්න හදන්නේ. එතකොට ලුණු, අමු මිරිස්, තක්කාලි ගෙඩියක්, ඊට පස්සේ සුදු ලුණු ඒ ටික කපලා මම දැන් මේ ලෑස්ති කරගන්න හදන්නේ. අපිට උයන්න අවශ්‍ය කරන බඩු ටික පොඩ්ඩක් කලින් හදාගත්තාම ලේසියි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද දැන් අපි කරි දෙක තුනක් හදනවා නම් ඒකට වෙන වෙනම ලුණු, අමු මිරිස් කප ඉන්න කරදරයිනේ. මම නම් ගොඩක් වෙලාවට කරන්නේ කරි දෙක තුනක් හදනවා නම් ඒකට අවශ්‍ය කරන මේ බඩු ටික එකපාරම කපලා පැත්තකින් අරන් තියාගන්න එක. එතකොට අපිට අවශ්‍ය විදියට ඒ ඕන වෙලාවට ඒ ටික දාලා ඉක්මනට උයා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ මම මැටි ඇතලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දැම්මා. ටිකක් රත් වෙන්න. ඒ ටික රත් වුණාට පස්සේ මම කපාගත්ත සුදු ලුණු වලින් ටිකක් එකතු කරලා ඒ ටික හොඳට බැදගෙන ඒ ටික චුට්ටක් බැදුනට පස්සේ ඒකටම රම්පේ වලිනුත් චුට්ටක් එකතු කරා. ඊට පස්සේ දෙකම හොඳට බැදුනට පස්සේ ලුණුයි අමු මිරිසුයි ඊට පස්සේ කරදිංචයි ඒ ටිකක් දාලා හොඳට ඒ ටික තෙලේ බැදගෙන ඊට පස්සේ ඒකට මම චිකන් ටික එකතු කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මම ඒකට ගොරකා වලින් චුට්ටකුයි ඊට පස්සේ කුරුඳු පොඩ්ඩක් ඊට පස්සේ ගම්බිරිස් ටිකකුත් එකතු කරලා ඒ ටිකත් ඊගාවට කලවම් කරගෙන තක්කාලි වලිනුත් ටිකක් එකතු කරලා මම හොඳට කලවම් කරලා ඒ ටික ඉදෙන්න වහලා තිබ්බා. චිකන් එක ඒ විදිහට ඒ අතරතුරේ ඉදෙන ගමන් මම ඊගාවට පරිප්පු කරි එක තමා දැන් මේ හදාගන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා ඉතින් දන්නවනේ අපේ අවියාගේ ප්‍රියතම කෑම තමයි මේ පරිප්පු. ඒ ටික ඉතින් පරිප්පු ටිකත් මම සෝදලා අරගෙන ඒකට මිරිස් කුඩු ඊට පස්සේ තුන පහ කුඩු ඊට පස්සේ කහ කුඩු කපාගත්ත ලුණු මිරිස් ඊගාවට කරපිංචා රම්පේ ඒ ටික දාලා වතුර ටිකකුත් ඒකටම චුට්ටක් එකතු කරලා මම දැන් ඒක ලිපේ තියාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. පරිප්පු ටික ඒ විදියට ලිපෙන් තියාගෙන ඊට පස්සේ මං ලෑස්ති වුණේ අපි දෙන්නට පොල් සම්බෝලයක් හදාගන්න. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. ඉතින් වැඩි ඕනේ නෑනේ. ඒ නිසා මං පොල් ටිකක් ගාගෙන ඒ ටිකත් බ්ලෙන්ඩර් කප් එකට දාගෙන ඒකට ඊට පස්සේ ලුණු චුට්ටකුයි ඊට පස්සේ කෑලි මිරිස් ඊට පස්සේ තව ගෙදර තිබ්බ උම්බලකඩ ඒවත් දාගෙන ඊට පස්සේ කපාගත්ත ලුණු වලින් ටිකකුත් දාගෙන ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් කරගන්න තමයි දැන් මම මේ හදන්නේ.
බෝල් එකත් හදාගෙන මං ඉතින් පැත්තකින් අරන් තියාගත්තා. ඒ අතරතුරේ චිකන් කරි එකත් ඉදීගෙන ඇවිල්ලා තිබ්බේ. පරිප්පු කරි එකත් යම්තාක් දුරකට ඉදීගෙන ඇවිල්ලා තිබ්බේ. ඒ අතරතුරේ මට හිතුණා ඉතින් පරිප්පු එක චුට්ටක් ටෙම්පරාදු කරගන්න. ඒකට මං වියලි මිරිස් වලින් චුට්ටක් කපා ගත්තා. ඒකට අබ ටිකකුත් දාලා ටෙම්පරාදු කරගත්තාම ඉතින් තවත් රසයිනේ. ඊට පස්සේ දැන් පරිප්පු කරි එක වතුරේ හිඳුනහම මං ඒකට පොල් කිරි වලිනුත් ටිකක් එකතු කරලා හොඳට කලවම් කරලා තව චුට්ටක් ඉදෙන්න තිබ්බා. පරිප්පු කරි එක හොඳට ඉදුණට පස්සේ මං ඒකට ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මම අර කපලා හදාගත්ත මිරිස් ටිකත් තෙලට දාලා ඒ ටික බැදගෙන මම පරිප්පු එකත් ටෙම්පරාදු කරගත්තා. එතකොට ඉතින් රසයිනේ. කරි ටික හදාගෙන ඒ විදිහට ඊට පස්සේ අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ අර මං කිව්වනේ රැට අද පොඩි කෑමක් හදනවා කියලා ඒවත් එක කන්න. අන්න ඒක හදාගන්න තමයි. මේවා කඩේ ගන්න තියෙනවා. අපි නම් ගන්නේ ගොඩක් වෙලාවට කේල්ස් එකෙන් අරාබි පාන් කියලා තමයි කියන්නේ. ඒවා ඉතින් හදාගන්න හරිම ලේසි. අපි ඉතින් හැමදාම කැවෙන්නේ පොඩ්ඩක් ඉඳලා හිටලා කන්න හිටනම ගෙනත් හදාගෙන කනවා. ඒක ඉතින් කරන් තියෙන්නේ ඇස්ට්‍රා ටිකක් හොඳට අරාබි පාන් එකේ දෙපැත්තෙම ගාගෙන පෑන් එකේ තියලා රත් වුණාට පස්සේ අර පොඩ්ඩක් දෙපැත්ත රන්වන් පාට වෙනකන් අපි චුට්ටක් බැද ගන්න. එතකොට ඒක චුට්ටක් පිම්බෙලා අවශ්‍ය ගානට හරියනවා. ඊට පස්සේ ඒක ඉතින් බාගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ අපේ අබි ඇස්ට්‍රා ගාලා හදන්නේ දෙවෙනි අරාබි පාන් එක. අපි දෙන්නට ඉතින් වැඩි ඕනේ නැහනේ. 3ක් විතර හදාගන්නා කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් දෙවෙනි එක තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් මං හබීතුමාටම බාර දුන්න අරාබි පාන් ටික හදන්න. මොකද එයා මාර ආසාවෙන් ඒක හදනවා. ඔයාලට නම් පේනවනේ යාළුවනේ උඩ දදා කරකව. ඒක මාර ලස්සනට එයා හදනවා හරිම ආසාවෙන්. ඉතින් මං එයාටම දීලා ඒ ටික හදාගත්තා. ඒ අතරතුරේ මං ඉතින් කෑම ටික කෑම මේසෙටම අරගෙන අපි දෙන්නත් එකට වාඩි වෙලා කන්න. ඒ ටික හදන ගමන් තමයි ඉඳියේ. එයා ඉතින් ඔන්න ඔහේ අරාබි පාන් ටික හදනවා. දැන් ඉතින් ඔය තුන්වෙනි එකත් දාලා පෑන් එකට ඒකත් ඉතින් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ හවස් වරුවද ගත වුණේ. මාරම සතුටින් ඉඳිය. මොකද අපි දෙන්නත් එක්කම එකට ඉව්වා. ඒ වැඩ ටික දෙන්නත් එක්කම කරා. පොඩි කයිවාරුත් ඒ අතරතුර ගැව්වා. අපි පේනානේ. එයා පෙන්නන ලස්සන අරාබි පාන් එක. ඉතින් ඒ විදිහට තමයි අද අපි දෙන්නගේ හවස් වරුව ගත වුණේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්කම රෑ කෑමත් අරගෙන ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්ක චුට්ටක් ඔහේ ඉඳලා ටිකක් ඊට පස්සේ නිදා ගන්න තමයි ලෑස්ති වුණේ. එහෙනම් ඉතින් යාළුවනේ අපි ආයෙම බ්ලොග් එකකින් හමු වෙමු. මේ බ්ලොග් එක හොඳයි නම් හැමෝම ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.